ලව් එක කියන්නේ ලව් එක සෙක්ස් නෙමෙයි. මරු චිට්ටයක් එවලා තියෙන සර් ඒ ලෙවල් කරන කාලේ ආදරය කරන එක හොඳද සර්? අනේ කියන්නකෝ ආදරය කියන්නේ ළමයි හොඳ දෙයක්. ඔය ඒ ලෙවල් කාලේ තමයි ළමයි අපේ මනසේ සිහින මැවෙන්නේ. මට මේ වගේ බෝයි කෙනෙක් හම්බ වෙනවා නම් මේ විදිහට වෙඩින් එකක් ගන්න. ඒ සිහින මවන එක නරක නෑ. ඒ ලෙවල් කාලේ ලව් කරන එක ගැන මගේ අදහස මම කියන්න. මට අනිවාර්යයෙන්ම කෙල්ලෙක් ඕනි කියලා ලව් කරන එක ඔයා අවශ්‍යතාවයක් කරගන්න එපා. හැබැයි ඔය අතරේ හිතේ මැවුන රූපයක් හම්බ වෙලා අහම්බෙන් සම්බන්ධතාවයක් ගොඩනගෙන්න පුළුවන්. හැබැයි ඒක සැබෑ ලව් එකක් සැබෑ ආදරයක් වෙන්න. ඒතර අර ගර්ල්ගේ ටාගට් එක ඇචීව් කරගන්න තමයි බෝයි හෙල්ප් එක දෙන්නේ. මොකද්ද ටාගට් එක? ක්‍රියේස් අරන් යුනිවර්සිටි ගිහිල්ලා තමන්ගේ ලයිෆ් එක සක්සස් කරගන්න. ඔයා එදා ක්ලාස් ආවේ නැත්තේ ඇයි? අනිවාර්යෙන් එන්න ඕනි. පාඩම් කරේ නැත්තේ ඇයි? මෙන්න මේ විදිහට මේ ලව් එක ගියොත් ඒ ලෙවල් වලට ලව් එක කියන එක බාධාවක් වෙන්නේ නැහැ. එවැනි ආදරයක් නම් අවුලක් නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න ලව් එක කියන්නේ ලව් එක සෙක්ස් නෙමෙයි. Econ Business Studies. Priyanth Dissanayaka.